ගයිස් කොහොමද කාලෙකට පස්සේ ඉතින් ඔන්න අපි ඔයගොල්ලොත් එක්ක හම් වෙන්නේ නවා I1 කිවිලන් YouTube channel එකත් එක්ක. ඉතින් ඔව් ලොකු නිහඬියාවක් අපි දෙන්නම ගොඩක් බිසි වෙලා ඉදී අපේ වැඩත් එක්ක. ඉතින් අපි ආපහු හිතුවා මේ වින්ටර් එක පටන් ගත්තා නෙමෙයි අතර වින්ටර් එකේ මැද ඉන්නේ. ඉරිදා දවසක කොහොමද අපේ ලයිෆ් එක මෙහි ගෙවෙන්නේ කියලා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ සැරේ අතරම ඩේලි ලොග් එකක් අපි යන්නේ පිටෝනි පැත්තට. අපි ඉස්සෙල්ලා ගොඩක් වීඩියෝස් අරගෙන තියෙනවා මේ පැත්තේ. හැබැයි අලුතෙන් හදපු තැනකට. ඔව් ඒකට කියන්නේ අතන බයිසිකල් ට්‍රේල් එකක් කියලා කිව්වත් හරිය නේද? එතන ඇවිදින්නත් පුළුවන් මං හිතන්නේ. ගිහලා බලමු එතන. නම මට මතක නෑ ඇත්තටම. ගොඩක් ඩිස්කෂන්ස් ගියේ වැඩක්. ඉතින් ලොකු කොස්ට් එකක් දාලා හදපු දෙයක් කියලා තමයි මේ කතාව වෙන්නේ කට්ටිය. ඉතින් බලමු ඒක කොහොමද කොච්චර ලස්සනද මිනිස්සු කොච්චර එකෙන් ප්‍රයෝජන ගන්නවද ඒ වෝකින් පාත් එකේ කියලා. යමු ඉස්සරහට. ඉතින් යමින් ගමන් තව දෙයක් ඔයගොල්ලන්ට එකතු කරන්න කියලා හිතුවා මේ වීඩියෝ එකට. මොකද මෙතන ඔයගොල්ලන්ට ඉස්සෙල්ලා මතක ඇති බලලා තියෙන කට්ටිය මෙතන කෙලින්ම අපිට දාන්න පුළුවන්කම තිබ්බ. නමුත් දැන් කලර් ලයිට් එකක් ඒගොල්ලෝ මෝටර් වේගටනේ. අපි පැත්තෙන් ඇවිල්ලා මේ අතුරු පාරෙන් ඇවිල්ලා මෝටර් වේගකට දාන්න ට්‍රැෆික් ලයිට් එකක් තිබ්බේ නැහැ. ඔව් ඒක ගොඩක් ඒකත් කට්ටිය කතා වෙච්ච දෙයක්. නමුත් මෙතන ගොඩක් ඇක්සිඩන්ට් වෙලා ඒක මැන්ඩටරි ලෙවල් එකට ඇවිල්ලා දැන් කොහොම හරි අපිට කලර් ලයිට් එකක් තියෙනවා. ගොඩක් සේෆ් හොඳ පැත්ත. හැබැයි ඒ වගේම හවසට ගොඩක් ට්‍රැෆික් එකක් තියෙනවා. අප හට් පැත්තට සිටි එකේ ඉඳන් එන කට්ටියට. වින්ටර් එකට හැඩගැහෙන විදිහට වින්ටර් එකට ගස් නේද අනුවර්තනය වෙන විදිය ඒකත් ඉතින් ඒක ලස්සනක් තමයි. සතිමුණු ඕටම් එකේදී තිබුණු ලස්සන කොළ පාට ඒ ලස්සන කියන්නේ කොළවල තිබුණු පාට ඒ ඔක්කොම නැතිලා තියෙනවා. ඒ කොළ ඔක්කොම හැලිලා දැන් වින්ටර් එකට හරියන විදිහට ගස් බලන හැම එකක්ම කාගේ දෙපැත්තෙම තියෙන ගස් ඒ විදිහට තියෙන හැටි Silver Street. පොසිටිව් පැත්ත මේකේ ගණන් ඇත්තටම කිව්වොත් එහෙම මිලියන 348ක් නිව්සීලන්ත ඩොලර්ස් කීයද? 348ක් මිලියන 348ක්. ඉතින් ලොකු ගාණක් නේද? ඒක බයිසිකල් සයික්ලින් පාත් එකකට අතන කියන්නේ ටිකක් ක්වෙස්චන් මාක් එකක්. ඉතින් බලමු ඒක මේ දින මේවට එන්නේ ගොඩක් ගණන් ගිහලා ඇත්තේ. බ්‍රිජ්ජයක් හදලා තියෙනවා ක්‍රොස් කරන්න රේල්වේ එක. ඒවා නිකන් නම් වෙන්නේ ටිකක් ගණන් යනවා. ඉතින් නැත්තම් ඉතින් බ්‍රිජ් පාත් එකක් තමයි පේන තියෙන්නේ. යමු අපි දැන් වාහනෙන් ගිහලා පොඩි ඕවර්ලුක් එකක් බැලුවේ. ඉතින් ගිහලා අපෝ මුලින් නම් පොඩ්ඩක් දැනගෙන මේක අපි ඇත්තටම එක්ස්පීරියන්ස් කරමු. ඉතින් මේ තියෙන්නේ මෝටර් වේ එක අපෝ නවරංගයි නම් පිටවරල් යන පාර. ඉතින් ඔයාලට වම් පැත්තේ චුටි තීරුවක් පේන්නේ බයිසිකල් පාත් එක සයික්ලින් පාත් එකේ
වෙන්න කියලා තියෙන පිටෝනි එක්සිට් එකට මේ ඉඳන්. අපි පාක් කරලා අපිට ගමු මේ සයිකලින් and walking ජර්නි එක. ඔන්න අපි පිටෝනි පාකින් ස්ලොට් එකට ආවා පාකින් පොට් එකට. ලොකු queue එකක් තියෙනවා. සාමාන්‍ය මේ The Esplanade usual traffic නේද? ඔව්. ඉතින් කොනටම වෙන්න. ගොඩක් වාහන වෙන්ද මෙච්චර වාහන නෑ මේ හරිය. නමුත් අද නම් අද කියන්නේ මේක හැදුවට පස්සේ සෑහෙන බිසි වෙලා මේ ඒරියා එක. ඉතින් guys අපි පටන් ගත්ත ඔන්න සයිකලින් වොකින් දෙකම කරන්න හිතාගෙන ටියාරා පුපුවා. මම හරි නේද? ටියාරා ටුපුවා. ටියාරා ටුපුවා තමයි මේ ප්‍රොජෙක්ට් එකේ නම. ඉතින් පිටෝනි වල ඉඳන් කෙලින්ම නවරංග වෙනකන් යන්න පුළුවන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ. පිටෝනි වල පාකින් හරිම අමාරුයි හොයාගන්න කියන්න ඕනේ ඒක මුලින්ම. මොකද මෙතන සෑහෙන බිසි වෙලා තියෙනවා කට්ටිය දැන් ගොඩක් එනවා යනවා. ඒකින්ද මෙතන ටිකක් පාකින් ගැන පොඩ්ඩක් හිතලා එන්න මෙතෙන්ට එනවනම් යමු බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එන්න. ඉතින් මේ මෙතෙන් තාම පස්සේ මෙතන දැන් තාම මෙයාම පටන් ගත්ත විතරයි මේ පිටෝනි හරිය ඉඳන්. ඉතින් මේ ඒරියාවේ තාම පස්සේ මෙතන ගහලා තියෙනවා කොච්චර දුරවල් තියෙනවද කියලා ඔයාලට යන්න. කොටිම වෙලින්ටන් සිටි එකට යන්න මෙතන 9.8 කිලෝමීටර්ස් තියෙනවා. නවරංග අතන්ට පේනවා මට 4.8 කිලෝමීටර්ස්. ඒකට අපි දැන් හිතාගෙන යන මේ සයිකලින් පාත් එකේ දිග roughly 5 කිලෝමීටර්ස්. ඊළෙන්න 10 kilometers. මෙතන ඉඳලා දුලීක බයිසිකලේ පැදගෙන ඉස්සරහට ගියා. මම පයින් ඉස්සරහට යන්න ගත්තා. මොකද අපි දෙන්න කතා වුණා බ්‍රිජ් එක ළඟදී ආයෙත් හම්බ වෙමු කියලා. මෙහෙම ඇවිදගෙන යනකොට තමයි තේරෙන්නේ මෙතන මිනිස්සු ගොඩාරියක් ඇවිදගෙන යනවා. ඒගොල්ලෝ බල්ලෝ ඇවිද්දවනවා. නිකන් යාළුවෝ කට්ටියත් එක්ක ඇවිදිනවා. මෙහෙම යනකොට වම් පැත්තෙන් තියෙන්නේ මුහුද. දකුණු පැත්තෙන් තියෙන්නේ රේල්වේ එක. එතනින් චුට්ටක් එහාට වෙන්න මෝටර්වේ එක තියෙනවා. මේක දිගේම අපි බ්‍රිජ් එක ගාවට තමයි දැන් මේ ඇවිදගෙන යන්නේ. ඇවිදගෙන යනකොට සමහර කට්ටිය මාළු අල්ලනවා. ඇවිදගෙන යනකොට දැක්ක එක දෙයක් තමයි මේ කිලෝමීටර් එකෙන් එකට වගේ ඕගොල්ලන්ට රෙස්ටිං ඒරියාස් හදලා තියෙනවා. ඒ වගේ මේ හැම රෙස්ටිං ඒරියා එකකම ගහලා තියෙනවා අපි යන පැත්ත අනුව කොච්චර දුරක් තියෙනවද කියලා. එතකොට ඔයාලට තේරෙනවා කොච්චර දුරක් ඔයා ඇවිදලාද කියලා. ඉතින් මේ රෙස්ටිං ඒරියා එකට ඇවිල්ලා ඔයාලට ඕනනම් ටිකක් රෙස්ට් කරලා ආපහු ගමන පටන් ගන්න පුළුවන් ඔයගොල්ලෝ යන පැත්තට. මම දැන් ඇවිදගෙන යනවා තනියම. මොකද දුලීක අපිට එක බයිසිකලයයි තියෙන්නේ. බයිසිකලේ මගේ වුණාට මම බයිසිකල් පදින්න තාම මට බැලන්ස් කරගන්න බෑ බයිසිකලේ. ඒ නිසා දුලීක බයිසිකලේ පැදගෙන ගියා. මම ඒක හින්දා පයින් යනවා තනියම. එයා බයිසිකලේ පැදගෙන අතෙන්ට ගිහිල්ලා ආපහු එන්නම් කියලා කිව්වා. මම දැන් ටික දුරක් පයින් ආවා. දැන් මට සිටි එක පේන දුරින් සිටි එකටම අපි යන්නේ නැහැ. අපි හිතුවේ එතන ෆ්ලයි ඕවර් එකක් වගේ තියෙන බ්‍රිජ් එකක්. ඒ බ්‍රිජ් එක ගාවට ගිහිල්ලා එනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමු මට තාම දුලීක තාම ආපහු ආවේ නැහැ. ඒක නිසා මම හිතුවා එයා හම්බෙනකන් ඇවිදගෙන යනවායි කියලා. එයා ආවත් මම බ්‍රිජ් එක ගාවට යනවා. බ්‍රිජ් එක ගාවට ගිහිල්ලා ආපහු එනවා. තවත් කියන්න ඕනේ දෙයක් තමයි මේ වෝක්වේ එකේ තැනට
ඩිෆිබ්‍රිලේටර්ස් හයි කරලා තියෙනවා තැනින් තැනට. එතකොට ඒක මෙඩිකල් ඩිවයිස් එකක්. ඒකෙන් පුළුවන් ඉලෙක්ට්‍රික් ෂොක් එකක් දෙන්න ආයෙත් නෝමල් හાર્ට් බීට් එක රීස්ටෝර් කරන්න. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මොකක් හරි හදිසිය අවශ්‍යතාවයක් වුණොත් මේ වොක්වේ එකේ යන ඕන කෙනෙකුට මේක යූස් කරන්න පුළුවන් විදියට තමයි මේක හදලා තියෙන්නේ. ඒක ආරක්ෂක ක්‍රමයක් විදියට. ඉතින් guys මම තෝරගත්තේ ඇත්තටම සයික්ලින් අද. මොකද වෙන දවසක එන්න තිබුණා. මොකද හිරෝෂිකා එක බයිසිකල් අපිට තියෙන්නේ. ඉතින් මම ඒකේ ආවා. පොඩ බයිසිකල් සයික්ලින් වල මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද අපිට ගන්න පුළුවන් කියලා බලන්න. ඒකම මේ හිරෝෂිකා අරගෙන දැන් පයින් එනවා. මම නවරංගා කෙරෝල්ට මාව අපි එන්න හිතාගෙන ඉඳපු තැනට. නැත්නම් මෙතනින් එහාට සිටි එකටම යන්න පුළුවන්. මෙතෙන්ට එනකොට තිබුණ එක තමයි කියන්න ඕන දෙයක් තමයි මුළු සයික්ලින් ඒ පාත් වේකම මාර ෆ්ලැට්. ඒ කියන්නේ ලොකු එෆර්ට් එකක් දාන්න ඕනේ සයික්ලින් කරනවා නම් මෙහෙට. අනිත් පැත්තට ඉතින් ඒකම තමයි. ඉතින් කිලෝමීටර් 5ක වගේ දුරක් එන්න මට සාමාන්‍යයෙන් පැය භාගයක් වගේ යන්න නැති. මම පොඩ්ඩක් මෙතන තියෙන බ්‍රිජ් එකක් ඔයගොල්ලෝ මුලින් දකින්න ඇති වීඩියෝ එකේ. එතන මම පොඩි වෙස්ට් එකක් ගත්තා. මොකද කාලයකට පස්සේ මෙයාගේ ඇක්ටිවිටි එකක් කරන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්නම් තව එක දෙයක්. පැත්තේ මේගොල්ලෝ මම හිතන්නේ මවුරි වලින් කියන නම් ටිකද කොහෙද තියෙන මේක එක ලොකේෂන්ස් වලට මේ පාත් එකේ අපි ඉන්නේ දැන් මෙන්න මෙතන. පිකි වහිනේ කියන. නවරංගා තහට හාරුවා පරරෝරංගි කොහොම තියෙනවා මට පළක් කාර්ය කියව ගන්න බෑ මෙයා. ඉතින් මෙහි ඉඳන් පහත් දෙක ඔය විදිහට තමයි හැදෙන්නේ. යමු මාත් එක්ක ඉස්සරහට අපි බලමු හිරෝෂිකා කොයි හරිද ඉන්නේ කියලා. එන්න මෙතන තමයි අපි අන්තිමට නවතින්න හදන තැන. ළඟටම ඇවිල්ලා තියෙන්නේ. තමයි විදගෙන යන්නේ. Feet in the sand. We're on this ragged little dock, paper cups in our hands, bridges glowing, old town behind. Your head on my shoulder like it's already goodbye. River romance on a Memphis night, sun going down to your eyes, turning the water to wine. River romance, holding on too tight. If this is the last of our time, let it be this, let it be right. Bleeding into that brown steamboat humming somewhere further down river from town. You trace circles on my wrist slow. Ask me if I'll miss you, I say more than you know. River romance on a Memphis night, sun going down your eyes, turning the water to the wine. River romance, holding on too tight. If this is the last of our time, let it be. මම ඇවිල්ලා ඊතල වැඩි හින්දා මං කෙලින්ම කාර් එකට ඇවිල්ලා රෙස් කරන ගමන් ඉන්නේ. කොහොමද ගමන? මම නම් සෑහෙන ආසාවෙන් ගෙනිච්චා. මොකද මාර ෆ්ලැට්
ඒ කියන්නේ ගිහිල්ලා එන්න ලොකු මහන්සියක් නම් ආවේ නැහැ. එක වැඩේ මේ වින්ටර් එකේ ඉන්නේ. වින්ටර් එකේ දැන් අපි ඉද්දි 3-4 වගේ වුණා. දැන් වෙලාව ඇවිල්ලා 5යි. ඉතින් මේ වෙද්දි නම් කොච්චර සනේ දවසක වුණත් දැන් නම් හීතලයි. ඔව් මගේ අත්තේ හිරියට ඉන්නේ. ඔව්. එතන බයිසිකල් යද්දි පහෙන් හයියෙන් යද්දි ඕක දැන් එකක් නැහැ. ඕවරෝල් කට්ටියට ඇවිල්ලා එන්ජොයි කරන්න පුළුවන් තැනක්. විශේෂයෙන් බයිසිකල් කියන සයික්ලින් වැඩේ හොඳටම නැගලා යනවා. මම මේක තමයි එන්ජොයි කළේ. හිරෝෂිකා කියයි කොහොමද එයාගේ මම නම් පයින් යන වැඩේ හොඳයි. ඔව් ඒ කියන්නේ දෙකටම හොඳයි මේක. ඉතින් වෙලින්ටන් ඉන්නවා නම් ඕගොල්ලෝ මේක චෙක් අවුට් කරන්න ඇවිල්ලා බලලා කමෙන්ට් කරන්න කොහොමද ඔයගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක කියලා. එහෙනම් දැනට අපි මෙතනින් සමුගන්න. හෙලෝ ගයිස්, ඉතින් ඔන්න බයිසිකල් පැදලා ඉතින් ඇවිදලා කරලා අපි ඇවිල්ලා ඉන්නේ ලෝවර් හට් වලට අපේ ඩිනර් එක ගන්න කියලා හිතාගෙන යාළුවෙක්ගේ රෙකමෙන්ඩේෂන් එකක් උඩ තමයි මෙතෙන්ට ආවේ. ප්ලේස් එකේ නම චිකින්. විශේෂයෙන් ලංකාවේ රහට බුරියානි ඒ වගේ අර KFC ලංකාවේ KFC බුරියානි ඒ රහ අපිට අත්විඳින්න පුළුවන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් තරක් කියලා තමයි යාළුවා කිව්වේ. ඉතින් අපි බලමු මොන වගේ කෑමද තියෙන්නේ කියලා. ඔයාලට පේන ඇති බයිසිකලේ පිටිපස්සේ දාලා තියෙන විදිහ. මෙහෙම නෙමෙයි අතරම බයිසිකල් ගෙනියන්නේ. අපිට එච්චර ලොකුවට ලෑස්ති වෙන්න බැරුණා මේ ඉස්සරහට අපි හිතා ඉන්නවා එහෙම පොඩක් ගිහිල්ලා කරන්න. ඉතින් බයිසිකලේ දාගත්ත පිටිපස්සට අපි බලමු ගිහිල්ලා චිකින් ලෝවර් හට් කොහොමද කියලා. එන්න මාත් එක්ක. Just to stay here longer, let the colors keep on melting till the dark feels softer. Trash ballads. එහෙනම් cheers කියලා පටන් ගමු. චිකන් ගැන පොඩ්ඩක් කියන්න. අපි ඕඩර් කළේ අතරම crispy chicken rice සහ මේ hot wings නේ. ඉතින් පොඩි ලොකුටම කියන්න මේකේ prices මාර affordable. ඔක්කොම මටගේ ඩොලර් 30 ගාන මේ හැම setup එකකටම දෙන්නටම කෑමට. අපිත් එක්ක එක්කා වුණා. කවුද අපේ සම්පත් පිටසගේ අහම්බෙන් හම්බුණා. නේද? ඉතින් හොඳයි. අතන මේ ගාන්ට වර්ක් හොඳට මෙච්ච ඇගින රයිස් නම් ලොකු බඩකින් එකද නම් එන්න එපා මෙතෙන්ට. හැබැයි ඩිනර් එකට නම් අයිඩියල් එක. නෝමල් කන්න නේ. මේක තරහයි. මොකද අපි අපිට වෙනස් කරන්න පුළුවන් ස්පයිසි ලෙවල් එක මේ ටිකක් ස්පයිසි වැඩියෙන් දාලා තියෙන්නේ. This is good. Oh, හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි අපි දවස ඉවරුනේ. සුපුරුදු පරිදි හරියට වීඩියෝ එක ඉවර කරන්න බැරුණා ඒ වෙලාවෙම. ඉතින් ගෙදරට ඇවිල්ලා තමයි මේ වීඩියෝ එක ඉවර කරන්නේ. තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන මම ඕගොල්ලන්ගෙන් සමු ගන්නවා අදට. ඉතින් කාලයකට පස්සේ තමයි මේ අපි හම්බ වුනේ. ඉතින් ආපහු ඉක්මනට හම්බෙමු. එතකන් ඕගොල්ලන්ට ජය වේවා.